චන්දිමාල් ජයසිංහ කියන්නේ අපි කවුරුත් දන්න ලංකාවේ ප්‍රසිද්ධම නිරූපණ ශිල්පියෙක් වගේ රූපලාවන්‍ය ශිල්පියෙක්. ඔහුගේ විශිෂ්ටතාව කොතරම්ද කිව්වොත් අද වන විට චන්දිමාල් කරන ඕනෑම වැඩක් සමාජයේ කතාබහට ලක්වන මාතෘකා බවට පත්වෙනවා. පසුගිය අප්‍රේල් 14 සිංහල හා හින්දු අලුත් අවුරුද්දට සමගාමීව චන්දිමාල් මෙවරත් ලස්සන වැඩක් කරලා තිබ්බා. ඒ තමයි ඔහුගේ නිරූපණ ශිල්පීන් හා ශිල්පිනියන් යොදාගෙන අවුරුදු උත්සවයක් පොඩියට සංවිධානය කරලා තිබ්බා. ඉතින් මේ අවුරුදුවල අද වන විට හැමෝම කතාබහට ලක් කර තිබෙනවා. ඒ කතාබස් වලින් බහුතරයක් චන්දිමාල්ගේ මෙම වැඩේ විවේචනයට ලක් කර තිබෙනවා. සමහරු කියනවා චන්දිමාල් සිංහල හෙළ සංස්කෘතියේ චාරිත්‍ර වාරිත්‍ර උල්ලංඝනය කරමින් ලිංගිකත්වය මතු කරමින් මෙම උත්සවය කර ඇති බවයි. ඒ කෙසේ වෙතත් ඔයාලා මේ බලන වීඩියෝ වලින් එහෙම දෙයක් පේනවද? අපි දැකලා තියෙනවා ලංකාවේ ප්‍රසිද්ධයි කියන සමහර නාලිකාවලත් මීටත් වඩා අවුරුදු ජනක්‍රීඩා විකෘති කරමින් ප්‍රදර්ශනය කරනවා. ඒ වගේම පිටරට විදේශිකයන් ලංකාවට පැමිණ බිකිනි යදන් කබාදිනවා, කොට්ට පොර ගහනවා. ඉතින් ඒවා විවේචනයට ලක් නොකරන සමාජය ඇයි මේ චන්දිමාල්ව විතරක් එළියට අරන් ඔහුට මඩ ගහන්නේ? ඔයාලා මේ ගැන මොකද හිතන්නේ? චන්දිමාල්ගේ මේ වැඩේ හොඳද නරකද? පහලින් ඔබේ අදහසත් කමෙන්ට් කරන්න.